The News Line ජීවිතයට මග කියන ඇසිදිසි මෙහෙවර. ඇමරිකාවත් තරමක් තිගැස්සෙන විදිහේ තර්ජනයක් ඉරාන හමුදා නායකයෙක් විසින් ඇමරිකාවට කරලා තිබුණා. සඳුදා ඉරාන් ඉන්ටර්නැෂනල් විසින් තමයි පුවත වාර්තා කරලා තිබුණේ. මෙම අනතුරු ඇඟවීම කරන්නේ ඉරාන විප්ලවීය හමුදාවේ අභ්‍යවකාශ අංශයේ අනදෙන නිලධාරී අමීර් අලි හජිසාදේ විසින්. කෙටියෙන් ඔහු ඇමරිකාවට කියන්නේ කරුණා කරලා වීදුරු ගෙවල් වල ඉඳලා ගල් ගහන්න එන්න එපා කියලයි. මෙහිදී ඔහු ඇමරිකාවට අනතුරු අඟවනවා යම් හේකින් ඇමරිකාව ඉරානයට ප්‍රහාරයක් එල්ල කළහොත් ඇමරිකාව විසින් මුහුණ දෙන්න යන ඊටාම දරුණු ඒ වගේම ප්‍රායෝගික ප්‍රශ්නයක් සම්බන්ධයෙන්. මෙහිදී ඔහු ඇමරිකාවට මතක් කර දෙනවා කලාපයේ තිබෙන ඇමරිකානු කඳවුරු 10ක් පිළිබඳව. මේ කඳවුරු 10 තුල අවම වශයෙන් ඇමරිකානු සොල්දාදුවන් බටයින් 50000ක් පමණ ඔහු පැහැදිලිවම ඇමරිකාවට තර්ජනය කරන්නේ ඇමරිකාව විසින් ඉරානය වෙත එල්ල කරන ඕනෑම ආකාරයේ ප්‍රහාරයකදී කලාපයේ තිබෙන ඇමරිකානු කඳවුරු සහ ඒවායේ සිටින සොල්දාදුවන් 50000කට අධික ප්‍රමාණයක් ඍජු අනතුරකට මුහුණ දෙනු ඇති බවයි. ඇත්ත වශයෙන්ම බැරි වෙලාවත් එවැනි ප්‍රධාන පෙළේ ගැටුමක් ඇවිලී ගියහොත් ඉරානය අවට මැද පෙරදිග කලාපයේ තිබෙන ඇමරිකානු කඳවුරු කියන්නේ සැබවින්ම ඇමරිකාව සතු ඇමරිකාව විසින් ආරක්ෂා කරලා රැකගත යුතු වීදුරු ගෙවල්ම තමයි. මොකද සාමාන්‍යයෙන් ත්‍රස්තවාදය මැඩ පැවැත්වීම, බුද්ධිතොරතුරු රැස්කිරීම සම්බන්ධීකරණ කටයුතු සහ ඒ රටවල් වල සහ ඒ පළාත්වල ප්‍රාදේශීය කටයුතු සම්බන්ධයෙන් මෙම හමුදා සේනාංක වැදගත් වුණාට මහා පරිමාණ යුද්ධයකදී මේවායේ ආරක්ෂාව කියන එක අමතර බරක් වෙනවට කිසිම සැකයක් නැහැ. අන්න ඒ ගැන හොඳ අධ්‍යයනයකින් හා හොඳ අවබෝධයකින් තමයි මෙම ඉරාන හමුදා ප්‍රධානියා විසින් ඇමරිකාවට කියන්නේ වීදුරු ගෙවල් වල ඉඳලා ගල් ගහන්න එපා කියලා. ඔබ දැන් දන්නවා මෙවැනි තර්ජනාත්මක ප්‍රකාශ ඇමරිකාව වෙත කරන්න හේතුව මොකක්ද කියලා. ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වෙන විට පැහැදිලිවම ප්‍රකාශ කරලා තිබෙනවා ඉරානීය න්‍යෂ්ටික සාකච්ඡා වලට අවනත වෙන්නේ නැත්නම් ඉරානයට බෝම්බ දානවා කියලා. ඒක නිකම්ම තර්ජනයක් නෙමේ. ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඒකට විශේෂණ පද රාශියක් එකතු කරලා මේ තර්ජනය කළේ. ඒ තමයි ඉරානය කවදාවත් අත්දැකපු නැති භයානක ඉරණමකට මුහුණ දෙන්න යනවා. දරුණු මට්ටමේ බෝම්බ එලීමකට ඇමරිකාව සූදානම් කියලා. දැන් ඇත්ත වශයෙන්ම ඉරාන හමුදා නායක විසින් ඇමරිකාව වෙත කරලා තිබෙන මේ තර්ජනය දිහා බලපුවම අපිට පේනවා ඇමරිකාව මොන විදිහේ තර්ජනාත්මක ප්‍රකාශ ඉරානයට කළත් ඇමරිකාවට මුහුණ දෙන්න තිබෙන ප්‍රායෝගික ප්‍රශ්න ගැන සැබෑ අවබෝධයක් ඩොනල්ඩ් ට්‍රම්ප්ට තිබෙනවද කියන කාරණාව. ඒ නිසා අපි ටිකක් බලාගෙන ඉමු මේ තර්ජනයට ඇමරිකාව පැත්තෙන් එහෙම නැත්නම් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලබා දෙන පිළිතුර උත්තරය මොකක්ද කියලා. ඉරානයේ මෙම තර්ජනයට අමතරව ඔවුන් විසින් දන්වා තිබුණා ඇමරිකාව විසින් එල්ල කරන ඕනෑම ප්‍රහාරයකට උත්තර හැටියට ඉරානය සතු ඉරානයේ මිසයිල ගබඩාවල තිබෙන මිසයිල මේ මොහොත වන විටත් ඇමරිකාව සහ ඇමරිකාවේ ඉලක්ක බලා ප්යාසර කිරීමට සූදානම්ව තිබෙන බව. එමනම් මෙම ප්‍රවෘත්තියත් සමග දැනට සමුගන්නවා අපි රැඳිලා ඉන්න අපිත් එක්ක subscribe කරලා අපේ නාලිකාව බෙදා හදා ගන්න අපේ තොරතුරු ඔබේ මිතුරන් සමග මෙවැනි උණුසුම් පුවත් ලද සැනින් ඔබ සමග බෙදා ගන්න නිරන්තරයෙන් සෑදී පැහැදී සිටින අපි People's TV. Subscribe us for more details.